හෙලෝ අන්න මං අද අරගෙන ආවා රසම රස ඩෙසර්ට් එකක්. මේක මාරම රසයි. ඔයාලා අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕනේ. හොඳද? එන්නකෝ මාත් එක්ක හදන හැටි බලන්න. ඉස්සෙල්ලාම පෑන් එකක් ලිපේ තියාගෙන අපි සීනි කෝප්පයක් දාගන්නවා. මේක මම මේ කැරමල් කරන්න තමයි හදන්නේ. මෙන්න මේ විදියට හිමින් සැරේ සීනි ටික දිය කරගන්න ඕනේ. මෙන්න මේ කලයක එනකොට අපි චුට්ටක් ලිප අඩු කරගන්න ඕනේ. ගින්දර අඩු කරගන්න. ඊට පස්සේ උණු කිරි තමයි මේකට එකතු කරන්න අපි ඕනේ. මෙන්න මේ විදියට එකතු කරලා ඒක දිය වෙන්න ඇරලා ඒ අතරතුරේ අපි හදාගමු ජෙලටින් ටික දිය කරගන්න යන්නේ. මේ ජෙලටිනුයි කිරි හැඳි දෙකකුයි එකතු කරලා හොඳට දිය කරගන්න සාමාන්‍ය ඇල් වතුරෙන්. මෙන්න මේ විදියට හොඳට කවලම් කරගන්න එක. ඊට පස්සේ අපි දැන් බලමු මේක දිය වෙලාද කියලා. තව චුට්ටක් දිය වෙන්න ඕනේ. ඒකට මම එකතු කරනවා කන්ඩෙන්ස් මිල්ක්. කෝප්පයක් වගේ එකතු කරගන්න. තව පැණි රහ වැඩි කරගන්න මම සීනි හැන්දකුත් දාගන්නවා. මේ මම එකතු කරන්නේ වැනිලා. මේ වෙලාවේ ඔයාලට දාගන්න පුළුවන් එනසල් සාමාන්‍යයෙන් දෙකක් වගේ තලලා එකතු කරගන්න පුළුවන්. මේ මම දාගත්තේ අර දිය කරගත්ත ජෙලටින් එකයි කිරි එකයි. මේ ඔක්කොම එකට දාලා හොඳට පැහැෙනකම් කවලම් කරගෙන නිවෙන්න තියලා අපි දාගන්නවා මෙන්න මේ වගේ පාචනයකට. දැන් මේ ෆ්‍රිජ් එකේ පැයක් විතර තියලා අරගෙන මම තියෙන්නේ. අපි මේක දැන් අනිත් පැත්ත හරවලා බලමු. මෙන්න මේ විදිහට වටේ චුට්ටක් පුරුල් කරගන්න. මේ බලන්නකෝ ලස්සන මේක හරිම රසයි. එනසාල වලට කැමති නැත්නම් දාන්න නැතුව ඉන්නත් පුළුවන්. වැනිලා සුවඳටම ගන්නත් පුළුවන්. ඉතින් හදලා බලන්න. වීඩියෝ එක බලන් හිටියට thank you ඔයාලට.